අපි අද කතා කරන්නේ බරපතල ගැටලු විසඳන අයගේ මනෝවිද්‍යාත්මක පුරුදු 10ක් ගැන. මේවා ඉතින් අද රැට කන්නේ මොනවද වගේ පොඩි ප්‍රශ්න නෙවෙයි. පවුලක, කම්පැනි එක, රටක අනාගතය තීරණය කරන්න තරම් විශාල ගැටලු වෙන්න පුළුවන්. සමහර විට මේවා ඔයාටත් වැදගත් වෙන්න ඉඩ තියෙනවා. බරපතල ගැටලු විසඳන අය ලොකු ප්‍රශ්නයක් ආවම මුලින්ම කරන්නේ සංසුන්ව ඉන්න එක. ඒගොල්ලෝ බය වෙලා කේන්ති අරන් කෑ ගහලා ප්‍රශ්නේ එක දෙක කරගන්නේ නැහැ. 2001 ඇමරිකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණ බව ජනපති ජෝර්ජ් බුෂ්ට දැනුම් දුන්න අවස්ථාව මතකද? ඉතින් මේ අනවශ්‍ය කලබලයකට පත් නොවී හිටියම මොළය හොඳට වැඩ කරනවා. කලබල වෙලා ඉක්මන් වගේම වැරදි තීරණයක් ගන්න තියෙන ඉඩ ඒකෙන් නැති වෙනවා. ඔවුන්ටත් පීඩනය තියෙනවා. ඒත් ඒක පාලනය කරගෙන ඉන්නේ. බරපතල ගැටලු විසඳන අයට ප්‍රශ්නයක් ආවම ඔවුන් ප්‍රශ්නය කොටස් වලට බෙදා ගන්නවා. ප්‍රශ්නය දැකලා බය වෙන්නේ නැහැ. මේක ලොකු ගැටලුවක් කියලා අප්සෙට් යන්නේ නැතුව කොටස් වලට බෙදාගෙන මුලින්ම විසඳන්න පුළුවන් දේවල් විසඳනවා. අන්තිමට ලොකු ගැටලුවෙන් සෑහෙන විසඳිලා ඉවරයි. මේ වගේ අයට ගැටලුවක් ආවම ඒගොල්ලෝ හදිසි නොවි ඇත්තටම වෙච්ච දේ හොයනවා. සැකේ මත තීරණ ගන්නේ නැතුව ඇත්තම කරුණු සාක්ෂි හොයලා බලනවා. මොකද Taman හිතාගත්ත දේවල් අනුව තීරණ ගත්තොත් ඒවා වරදින්න පුළුවන්. ප්‍රශ්න අහලා ඇත්ත කරුණු එකතු කරලා නිවැරදිම තීරණය ගන්නවා. බරපතල ගැටලු විසඳන අය හැමතිස්සෙම කුතුහලය තියාගන්නවා. ඇයි මෙහෙම වුනේ? මේක වෙන්නේ කොහොමද? මේකේ ප්‍රතිඵලය මොකක් වෙන්න පුළුවන්ද වගේ වෙනස් විදි වලින් හිතන්න ගන්නවා. එතකොට අනිත් අය නොදකින විසඳුම් උනත් ඔවුන්ට පේනවා. මේ වගේ අය Tamanට වෙන වැරදීම් වලිනුත් ඉගෙන ගන්නවා. ඔවුන්ට අනුව වැරදීම් කියන්නේ පරාජයක් නෙවෙයි. හැම වැරදීමකින්ම ඔවුන් අලුත් දෙයක් ඉගෙන ගන්නවා. එහෙම හිතනකොට ඔවුන් නිතරම ශක්තිමත් වෙනවා. ඉතින් බරපතල ගැටලු විසඳන්න ඒ අත්දැකීම් උදව් වෙනවා. බරපතල ගැටලු විසඳන අය හැමතිස්සෙම ඉවසන්න පුරුදු වෙනවා. මොකද ඔවුන් දන්නවා හැම ගැටලුවකටම ඉක්මන් විසඳුමක් නැහැ කියලා. ඒ නිසා ඔවුන් විසඳුම් එන්න කලින් හදිසි තීරණ ගන්න පෙළඹෙන්නේ නැහැ. විවිධ පැතිවලින් හිතලා විවිධ විසඳුම් මාර්ග හොයා ගන්නවා. එහෙම හිතද්දී අලුත් අදහස් පහළ වෙන්න තියෙන ඉඩ වැඩි. බරපතල ගැටලු විසඳන අය ගැටලුව දිහා එකම පැත්තකින් බලන්නේ නැහැ. වෙන විදිහකට බැලුවොත් කොහොමද කියලා හිතනවා. ඒ වගේම තවත් කෙනෙක් වගේ හිතලා බලන්නත් උත්සාහ කරනවා. එහෙම කරද්දී අලුත් අදහස් වගේම අලුත් විසඳුම් හොයාගන්න පුළුවන්. බරපතල ගැටලු විසඳන අය සංසුන්ව ඉවසීමෙන් හිටියට තීරණය ගත්තට පස්සේ ඉක්මනින් ක්‍රියා කරනවා. කොච්චර හිතුවත් ක්‍රියාවෙන් තමයි ප්‍රතිඵලය එන්නේ කියලා ඔවුන් දන්නවා. ඉතින් පොඩි පියවරක් හරි පුළුවන් ඉක්මනින් ගන්නවා. මෙහෙම ලොකු ගැටලු විසඳන අය කවදාවත් මේක කරන්න බෑ කියලා හිතන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රධාන සිතුවිල්ල තමයි ගැටලුව විසඳන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා කියන එක. ඒක නිසා නෑ බෑ වගේ දේවල් ඔවුන් හිතෙන් ඉවත් කරනවා. එතකොට පීඩනය අඩු වෙලා අවධානය වැඩි වෙනවා. බරපතල ගැටලු විසඳනවා කියන්නෙම එයා උගත් බුද්ධිමත් කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒත් ඔවුන් දිගටම ඉගෙන ගන්නවා. කවදාවත් ඉගෙනීම නවත්තන්නේ නැහැ. දැනුම වැඩි වෙද්දී ප්‍රශ්න විසඳන්න පහසුයි. පුළුවන් හැම ක්‍රමයකටම ඔවුන් ඉගෙන ගන්නවා. ඉතින් අපි මේ කතා කළේ බරපතල ගැටලු විසඳන අයගේ මනෝවිද්‍යාත්මක පුරුදු 10ක් ගැන. ඔයාටත් බරපතල ගැටලුවක් විසඳන්න ආවොත් මේ ක්‍රමයට කරලා බලන්න. ඔයාට අනිවාර්යෙන්ම සාර්ථක වෙන්න පුළුවන්.